අයියලා කියලා උත්සාහ කරන්නේ ඔබට ඔබේ අනාගතය සුරක්ෂිත කරන ආකල්ප සංවර්ධනය කරන්න. ඒක මතක තියාගන්න. ඔබට වගකීම මෙතන ඉන්න මට වගේ ඔබට අනාගතේ වගකීමක් වෙනවා. අද මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අයියලා කරා අපේ ඉස්කෝලේට ආවා ප්ලාස්ටික් සංගමයක් පිටෙව්වා. ඒකෙදී අපිට මේ පරිසරය සුරකින්න අපේ පාසලේ ප්ලාස්ටික් අවම කරන්න ඒ වගේ දේවල් වලට උපදෙස් දුන්නා. එතකොට ඒ වගේ දේවල් වලට අපි ඒකට අපි පෙළඹෙව්වා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අයියලා කරාට ගොඩක් ස්තුතියි. අපේ පාසලේ සහෝදර සහෝදරියන්ට ප්ලාස්ටික් දුර්ලභ විදිහට කැලිකසල් කළමනාකරණය කරන ගොඩක් උපදෙස් ලබා දුන්නා. ඇත්තටම අපිට සතුටුයි මේම විශ්වවිද්‍යාලයක එකතු වෙලා මේම මේ එකට සම්බන්ධ වෙච්ච එක ගැන. ඒ හින්දා අද ඉස්කෝලේට ආපු පේරාදෙණිය විශ්වවිද්‍යාලය අයියලා කරාට ගොඩක් ස්තුතියි. මාස 12 වෙනි දින වයඹ රාජකීය විද්‍යාලයේ අපේ ග්‍රීන් ජර්සි ප්‍රොජෙක්ට් එකට සමගාමීව පැවැත්විච්ච ක්ලබ් ඉන්ස්ටිලේෂන් අවේර්නස් ප්‍රෝග්‍රෑම් සහ ප්ලාන්ටේෂන් ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස අවසන් වුණා. මේ සඳහා අපිට උදව් කරපු අපේ ඩිරෙක්ටර්ස්ලා වෙන රෂීද් සහ කෝලිත අයියටත් ඒ ඉවෙන්ට් එකට ආව සහ නාවත් වචනකින් සහ උදව් කරපු අපේ ඕගනයිසිං කමිටියකට ගොඩක් ස්තුතියි.